ඔයත් 2024 ජනවාරි 1 වෙනිදා වෙද්දී අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච ශ්‍රී ලාංකික පුරවැසියෙක්ද? එහෙනම් 2024-25 අවුරුද්දට ටැක්ස් රිටර්න් එක සබ්මිට් කරන්න තියෙන අන්තිම දවස මේ අවුරුද්දේ නොවැම්බර් 30 කියන්නේ 2025 නොවැම්බර් 30 කියලා ඔයගොල්ලෝ දන්නවද? ඇත්තටම මේ වීඩියෝ එක කරන්න හේතු වුණෙත් මටත් ඔයගොල්ලන්ට වගේම ප්‍රශ්න ගොඩක් තිබුණා. අපි හැමෝටම ටැක්ස් එකක් ගෙවන්න වෙනවද? ටැක්ස් එක ගෙවන්න වෙන්නේ කාටද? ඒ වගේ දේවල්. එතකොට ගිය අවුරුද්ද කියලා තිබුණේ ලක්ෂ 12ක් නැත්නම් 1.2 මිලියන් වඩා වැඩි වාර්ෂික ආදායමක් ගන්න අයට විතරයි ටැක්ස් එකකට ලයබල් වෙන්නේ කියලා. හැබැයි මේ අවුරුද්දේදී ඒක රැස් වෙලා තියෙනවා ටිකක් වැඩි වෙලා තියෙනවා 1.8 මිලියන් වලට. කියන්නේ ලක්ෂ 18ක් වාර්ෂික ආදායමක් එන අයට තමයි ටැක්ස් එකක් ගෙවන්න වෙන්නේ. හැබැයි ටැක්ස් එකක් නොගෙවන අයත් රිටර්න් එකක් සබ්මිට් කරන්න ඕනේ. ඒ කියන්නේ නිල් රිටර්න් එකක් හරි සබ්මිට් කරන්න ඕන. මොකද මේක ඔන්ලයින් කරන්න තියෙන්නේ. ඒක ලේසියෙන් කරගන්න පුළුවන්. හැබැයි සමහරු දන්නේ නැති කම නිසා මේක මගහරිනවා වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන් ඉන්න මමත් ඉගෙනගෙන කරන්නේ. එතකොට ඕගොල්ලන්ටත් මේකෙන් යමක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඕගොල්ලෝ සමහරට දැනටමත් දැකලා ඇති Facebook එකේ YouTube එකේ වීඩියෝස් වල වගේ දේවල් කරගන්නේ කොහොමද කියලා ෂෙයා කරගන්නවා. සමහර වෙලාවට ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලන්ගේ knowledge එක ඕගොල්ලන්ට දෙනවා free of charge. ඇත්තටම මේක තමයි වෙන්න ඕන. මාත් මේ කරන්නේ නොදන්න අයට දැනගන්න. එතකොට දන්න අයටත් confirm කරගන්න පුළුවන් මේක කරන විදිය. සමහර වීඩියෝස් වල තියෙනවා මේක කරන්න ඒ ආයතනය හා සම්බන්ධ වුණු third party ආයතනයක සම්බන්ධ වුණොත් මෙච්චර charge එකක් යනවා. ඒකට සමහර වෙලාවට course එකකට සම්බන්ධ වෙන්න කියනවා ඒක ඉගෙන ගන්න. ඒකට ඒකටත් යම් කිසි මුදලක් අය කරනවා. හැබැයි මේක කරගන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. නිල් රිටර්න් එකක් සබ්මිට් කරන්න තමුන්ටම පුළුවන්. හරියට විදිය දැනගත්තා නම් මේක කිසිම වියදමක් යන්නේ නැතුව ඔයගොල්ලන්ටත් කරගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා කරන්නේ නැතුව අපි යමු කොහොමද මේක කරන්න කියලා. සයිට් එකට ලොග් වෙලාම බලමු කොහොමද ඒක කරන්න කියලා. මුලින්ම කරන්න ඕන වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා IRD ශ්‍රී ලංකා කියලා සර්ච් කරාම මුලින්ම එන්නේ IRD Inland Revenue Department එකේ වෙබ්සයිට් එක. කොට මෙතන තියෙනවා e-services කියලා ටැබ් එකක්. මේකට ගියාම drop down එකක් එනවා. එතන තියෙනවා access to e-services කියලා. පහළට යන්න. පහළට ගියාම මෙතන තියෙනවා proceed to login කියලා වෙනම section එකක්. ඒකේ individual taxpayer කියන එක select කරලා proceed to login දෙන්න. ඊට පස්සේ වෙනම ඉන්ටර්ෆේස් එකකින් ඕපන් වෙනවා මේ විදිහ එකක්. මේ ඉන්ටර්ෆේස් එකේදී TIN number එක ඔයගොල්ලෝ දැනටමත් TIN number එකක් අරන් තිනවා නම් ඒ number එක නැත්නම් IRD department එකට කතා කරලා TIN number එකක් ගන්න ඒවත් එක්කම PIN number එකකුත් ඉල්ල ගන්න. නැත්නම් PIN number එක request කරන්න පුළුවන්. TIN number එක තියෙනවා නම් මේ website එකෙන්ම request කරලා මිනිත්තු 5ක් වගේ ඇතුළත ඔයාගේ PIN number එක ගන්නත් පුළුවන්. පළවෙනියෙන් එන PIN number එක ඔයගොල්ලන්ට පළවෙනි login එකේදී reset කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ඕනම password එකක් විදිහට. ඒකට ඒක මතක තියාගන්න ඕන. මෙතෙන්ට ඒ දෙක දාලා log වෙන්න තමයි තියෙන්නේ captcha code එකක් දාලම. හරි ඒ කිව්ව විදිහට TIN එකයි PIN එකයි දාලා captcha code එකක් දාලා login වුණාට පස්සේ මේ වගේ interface එකකට එනවා. මෙතනදී ඔයාලට මුලින්ම දකින්න පුළුවන් return/schedule management කියලා tab එකක්. මෙතනදී drop down එකක් එනවා. ඒකෙන් පළවෙනි එක තමයි ඔයගොල්ලෝ select කරන්න ඕන individual income tax කියන එක IIT. එතකොට මෙතනදී මම කතා කරන්නේ individually හැම කෙනෙක්ටම අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච TIN එකක් create වෙලා තියෙනවා. ඒගොල්ලන්ට return එක submit කරන විදිය තවත් දෙයක්. එතකොට මෙතනදී කතා කරන්නේ tax එකක් විදිහට අපිට payment එකක් කරන්න නැති අයට target කරලා තමයි මම මේක කරන්නේ. ඒ කියන්නේ nil return එකක් submit කරන්න හැටි. ගෙවන්න නැති වුණත් අපි ඒක nil return එකක් විදිහට submit කරන්න ඕන. නැත්නම් ඒක අපිට violation එකක් නැත්නම් අපි අපේ වගකීමක් පැහැර හැරිය වගේ දෙයක් තමයි මෙතනදී වෙන්නේ. අපිට නැත්නම් ඊට පස්සේ penalty එකක් පවා ගෙවන්න වෙන්න වෙයි අනාගතයේදී. ඒක නිසා මේක නොවැම්බර් 30 වෙනිදාට මේ අවුරුදු 2025 නොවැම්බර් 30 වෙනිදාට කලින් කරන්න හැමෝම. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොඩක් අය ඉන්නේ මම දන්නවා මේ අපි කියපු ලිමිට් එක වාර්ෂික ආදායමක් ගන්න අය නෙමෙයි, ඊට වඩා අඩුවෙන් ගන්න අය. එතකොට එතනදී ඒගොල්ලන්ට ලේසියෙන් මේක කරගන්න පුළුවන් වෙන්නයි මම මේක ඇත්තටම දාන්නේ. මටත් ප්‍රශ්නයක් වෙලා තිබිච්ච එකක් නිසා මේක කරන්න. එතකොට ඕගොල්ලන්ටත් පුළුවන් ලේසියෙන්ම ඕගොල්ලන්ගේ
නිල් රිටර්න් එක සබ්මිට් කරන හැටි දැනගන්න. හරි ලොග් වල ඔයාගේ අදාළ ටැක්ස් අයිඩෙන්ටිෆිකේෂන් නම්බර් එක ටින් එක දාලා ලොග් වුණාම ඔයාට ගෙවන්න තියෙන අවුරුද්ද ඒ කියන්නේ 2024 25 තමයි මේ වෙනකොට තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ට පෙන්නනවා මෙතන පල්හැ ටේබල් එකකින්. එතකොට ඕගොල්ලෝ කරන්න ඕන මේ ටේබල් එකේ ඉස්සරහා තියෙනවා ටික් කරන්න. මේක තමයි ඔයාට මේ දැන් මේ අවස්ථාවේදී පේ කරන්න කියලා පේ කරනවනේ මම ඇත්තටම රිටර්න් එක සබ්මිට් කරනවා කියලා පෙන්වන්නේ. මේක ටික් කරලා පල්ලෙහා තියෙන proceed කියලා. ඒකට යන්න. එතනදී අහනවා are you sure to begin the tax filing කියලා. මේකට ඔයගොල්ලෝ yes කියලා දෙන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතනදී source of income ඔයගොල්ලන්ට පුළුවන් සිලෙක්ට් කරන්න මේ වයින් ඇත්තටම sources පහක් තියෙනවා. මෙතනදී අපි මම කියව විදිහට අපි ફોකස් කරන්නේ nil return එක ගැන. අපිට ඒ කියන්නේ tax එකක් liable නැහැ. ඒ හින්දා අපි just return එකක් විදිහට අපි nil return එකක් විතරක් submit කරන අවස්ථාව තමයි අපිට පහ යටතේ තියෙන්නේ. ඒක තමයි අපි කරන්න ඕන ඇත්තටම. එතකොට මේක select කරගෙන next කරන්න තියෙන්නේ. එතකොට මෙතනදී it pop up notification එකක් එනවා. I acknowledge that my income is limited to the employment income, interest income and income from solar sources. අපි මේක yes කරනවා. මේ ඉන්ටර්ෆේස් එකේදී අපි residential status එක අපි ශ්‍රී ලාංකික පුරවැසියෙක් නිසා resident කියලා දෙනවා. senior citizen නම් yes කියලා දෙන්න ඕන, නැත්නම් no කියලා දෙන්න. ඊට පස්සේ පල්ලෙහාට යද්දි මෙතනදී ඔයාට මොනවා හරි employment income එකක් ඔයා රැකියාවක නිරත වෙනවා නම් ඒ පිළිබඳ විස්තරය මෙතන තියෙනවා. ඒ වගේම මෙතන තියෙන ඔයාගේ මොනවා හරි බැංක් එකක තියෙන interest එකක් හම්බ වෙන details මෙතනදී auto fill වෙලා තියෙනවා. ඒ income එක ඔයාට අර කිව්ව විදිහට ලක්ෂ 12 ගිය අවුරුද්දේ ඇත්තටම තිබුණා ලක්ෂ 12 1.2 million exceed වෙන්නේ නැත්නම් ඊට වඩා අඩුයි නම් මේ විදිහටම තියලා ඔයාට nil return එක submit කරන්න පුළුවන්. නැත්නම් ඊට වඩා වැඩි ආදායමක් ඇවිල්ලා තියෙනවා නම් ඔයාට tax එක pay කරන්න වෙනවා. මෙතනදී මම nil return එක submit කරන කියලා හිතාගෙන කරන්නේ. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ නැහැ ඇත්තටම කිසිම දෙයක් pay කරන්න. මෙතනදී අපි ඊට පස්සේ nil return එකක් දාන්න නිසා මේ ටික මෙහෙමම තියලා next කරනවා. ඊළඟට එන pop up එකනොත් අපි yes කරලා තමයි දෙන්නේ. මේක okay කරනවා. මෙතනදී එතකොට statements of assets and liabilities එකේ පළවෙනිම තියෙනවා immovable properties. ඒ කියන්නේ ඔයාලට තියෙන ඉඩම් නිවාස ඒ වගේ දේවල් තමයි මෙතනදී සඳහන් කරන්න වෙන්නේ. මෙතන add row කියන එකේදී එතනට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාලට තියෙන ඒ property එකට අදාළ විස්තර add කරගන්න. එතන add කරාට පස්සේ ඒක ඒ අදාළ විදිහට save වෙනවා. ඊට පස්සේ තියෙන movable properties. ඒ කියන්නේ motor vehicles වගේ දේවල්. චංචල හා නිශ්චල දේවල් කියන එක තමයි මෙතනදී අත්‍තරම සඳහන් කරන්න තියෙන්නේ. ඊට පස්සේ bank balance එකත් ඇත්තටම මෙතනදී ඇඩ් කරන්න අත්‍යවශ්‍යයි. එතකොට තමයි වාගේ තියෙන assets ගැන මෙතනදී database එකට ඇතුළත් කිරීමක් වෙන්නේ. එතකොට shares, stocks, securities මොනවා හරි තියෙනවා නම් share market එකේ දාලා තියෙන දේවල්, properties held as a part of business, මේ ඔක්කොම ඔයාලට ඇඩ් කරන්න පුළුවන් දේවල්. මේ විදිහට ඔයාගේ assets and liabilities fill කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන පල්ලෙහා next button එක click කරන්න. මෙතනින් පස්සේ අපිට එන්නේ declaration form එක. The declaration එක තියෙන්නේ whether the return or part of the return is prepared by an approved accountant or any other person for a payment. So මේකදී අහන්නේ අපි වෙන කවුරු හරි මේක
ෆිල් කරනවද නැත්නම් අපිද කරන්නේ. එතකොට අපිට අපි yes නෙමෙයි no තමයි කරන්න ඕන. ඊට පස්සේ accountant any other person කෙනෙක් නෙමෙයි නිසා අපි අපේ details විතරයි මෙතන fill කරන්නේ. මෙතන සම්පූර්ණයෙන් fill කරන්න ඕන අපේ details දාලා ඊට පස්සේ මේක next කරා නම් හරි. පදයක් මෙතනදී date එක විදිහට දෙන්නේ submit කරන date එක තමයි දෙන්න ඕන. ඊට පස්සේ next කරන්න. මෙතනදී confirmation එක තමයි අපිට එන final step එක. මෙතනදී අපි fill කරපු form එකේ ඔක්කොම details ටික බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට තියෙන්නේ මේක පොඩ්ඩක් බලලා confirm කරන්න. තව දෙයක් කියන්න ඕන. මෙතන අපේ details ඔක්කොම ටික බලලා අපි මෙතන nil return එකක් තමයි දාන්නේ. එතකොට මෙතන අහනවා relevant documents will be uploaded. අපිට මෙතන documents submit කරන්න නැති නිසා අපි later කියන එක select කරන්න වෙනවා. ඒ වගේම මේක submit කරන්න කලින් print එකක් ගන්න. මොකද ඒක පසුව reference වලට print එකක් ගන්නවා කියන්නේ අපි මේක save කරගන්න තමයි ඕන. save as pdf කියන එක option එක දීලා අපිට save කරගන්න පුළුවන්. ඊළඟට submit කරනවා. එතකොට මේ වගේ ෆෝම් එකකට ඉන්ටර්ෆේස් එකකට තමයි අපි එන්නේ. මේකෙත් අපිට පුළුවන් print එකක් ගන්න. එතකොට ඔයාලට අන්තිමට බලා ගන්න පුළුවන් මේකේ ඔයාගේ status එක submitted කියලා මෙතන තියෙනවා. හරි මං හිතනවා මේකෙන් ඔයගොල්ලෝ මොනවා හරි දෙයක් ගන්න ඇති කියලා. ඒ වගේම සමහර දේවල් මවට වඩා දෙයක් දන්න කට්ටියත් ඉන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට පුළුවන් මේකේ කමෙන්ට් එකක් දාන්න. එතකොට අපිට පුළුවන් අනිත් අයත් එක්ක මේ ඔයගොල්ලන්ගේ තියෙන knowledge එක share කරගන්නත්. තව ඉස්සරහට මොනවා හරි දේවල් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් like එකක් දාලා subscribe කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න හරි තියෙනවා නම් මේක කමෙන්ට් විදිහට දාන්න. මටත් පුළුවන් දේවල් තියෙනවා මම එතකොට ඒකට reply එකක් කරන්නම්. එහෙනම් like එකක් දාලා තියාගන්න. හම්බෙමු ආයිත්. Thank you.